වෘශ්චික ලග්න හිමියන්ට මේ වෙද්දි පොඩි බාධාකාරී තත්ත්වයක් තියෙන බව පෙනෙන්නට තිබෙනවා. ඇත්තම් වෘශ්චික ලග්න හිමියන්ට පොඩ්ඩක් වෘත්තිමය ගැටලු තියෙනවා වගේම වෘශ්චික ලග්න හිමියන් වෙනදට වඩා ටිකක් නිදහස් මානසිකත්වයෙන් වැඩ කටයුතු කළා. ටිකක් හදිසි කාර්ය තත්ත්වයක් වෘශ්චික ලග්න හිමියන්ට තියෙනවා. ටිකක් වැඩ කටයුතු වලට මේ දවස්වල වෘශ්චික ලග්න හිමියන් ටිකක් හදිසි. නමුත් වෘශ්චික ලග්න හිමියනේ ඔබට වැදගත් කරුණක් තමයි මම අද කියන්න හිතුවේ. ඒ තමයි ඔබ මේ වෙද්දි මොනම ආකාරයක ප්‍රශ්නයක හිටියත් මේ වෙද්දි ඇතැම් වෘශ්චික ලග්න හිමියන්ට වෘත්තමය බාධා තිබෙන්නට පුළුවන්. ඒ වගේම වැදගත්ම කාරණාවක් තමයි සමාජය සමග වැඩ කටයුතු කිරීමේදී යම් යම් ගැටුම් මේ වගේම ටිකක් නිරොස්සුම්කම් වෘශ්චික ලග්න හිමියන්ට මේ දිනවල ටිකක් ඇති වෙන්න පුළුවන්. නමුත් වෘශ්චික ලග්න හිමියනේ ඔබ ඔය මොනම තත්ත්වයේ බාධාවක හිටියත් ඔබ කරන කියන වැඩ කටයුතු වලට යම් බාධා තිබුණත් අද දින සිදුවුණු රවි මාරුවත් එක්ක යම්කිසි ආකාරයකට ගුරුගේ බලවත් වීමත් ඇතුළුව මේ තිබෙන්නා වූ ග්‍රහ පිහිටීමත් එක්ක ඔබට ඉදිරි සති දෙක ඉතාමත්ම වැදගත් සති දෙකක් බවට පත් වෙනවා වෘශ්චික ලග්න හිමියන්ට විශේෂයෙන්ම. වෘශ්චික ලග්න හිමියනි මේ වෙද්දි තිබෙන්නා වූ වෘත්තමය ගැටලුවක් ඔබට තිබෙනවා නම් ඉදිරි කාල සීමාව විශේෂයෙන්ම ඉදිරි සති දෙක ඉතාමත්ම සුබ වෙනවා දැනට තිබෙන්නා වූ එම වෘත්තමය ගැටලුව ඔබට විසඳා ගැනීමට. මොකද ඇතැම් වෘශ්චික ලග්න හිමියන්ට ඇතැම් අයට යම්කිසි ආකාරයක වෘත්තමය ගැටලුවක් මේ වෙද්දි තිබෙන බව පෙනෙන්නට තිබෙනවා යම්කිසි ආකාරයක තීව්‍ර මට්ටමකින්. එතකොට මේක ඔබේ ජනපත්‍රයත් එක්ක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ වෙද්දි ඔබ වෘත්තමය ගැටලුවක ඉන්නවා නම් ඉදිරි සති දෙක තුල ඒ වෘත්තමය ගැටලුව විසඳලා යනවා කියන එක මතක තියාගන්න. නිසා తాවකාලික ප්‍රශ්නයක් ඔබට මේ වෙද්දි මතුවලා තියෙනවා නම් වෘත්තිය සම්බන්ධව ඔබ හදිසි තීරණ ගන්න නැතුව ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න වග බලා ගන්න. මොකද මේ දවස්වල ටික වෘශ්චික ලග්න හිමියන් හැමෝටම වගේ පොඩ්ඩක් විතර කලබලකාරී ගතිගුණ ඇති වෙලා තියෙනවා. වෘශ්චික ලග්න හිමියන් වෙනදට වඩා ටිකක් අපි කියන්නේ කොන්ෆිඩන්ස් එකකින් වැඩ කටයුතු කළත් යම්කිසි ආකාරයකට නිදහස් මනසක් තිබුණත් ටිකක් විතර මම කලිනුත් කිව්වා වගේ කලබලකාරී. තමන්ගේ තීන්දුව తీරන ගන්නකොට ටිකක් හදිසි වෙනවා. ඒ වගේම ටිකක් කලබල වෙලා තීන්දුව తీරන ගන්න බව පෙනෙන්නට තිබෙනවා. ඒ නිසා ටිකක් විතර වෘශ්චික ලග්න හිමියන් එළබෙන කුජමාරුව දක්වා ඔබ ටිකක් විතර ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න වෙනදට වඩා ඒ වගේම කේන්ති ගන්න යන්න එපා. වෙනදට වඩා හදිසිකෝපකාරී තත්ත්වයක් ඇති වෙනවා නම් ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. කොහොම නමුත් යම්කිසි ආකාරයකට මෙන්න මෙහෙම දෙයක් වෘශ්චික ලග්න හිමියන්ට මේ දිනවල වගේම ඉදිරි සති තුන තුලත් ඇති වෙනවා. ඒ තමයි වෙනදට වඩා වෘශ්චික ලග්න හිමියන්ට යම් ආකර්ෂණයක් සමාජය තුල ඇති වෙනවා යම්කිසි ආකාරයකට. නමුත් වෘශ්චික ලග්න හිමියන්ට පොඩි පොඩි බාධා තත්ත්ව එන්න පුළුවන්. තමන් කරන්න කියලා හිතාගෙන ඉන්න වැඩ කටයුතු වලට මේ දක්වා. නමුත් ඉදිරි සති දෙක ඉතාමත්ම සතුටුයි කියන්නේ වෘශ්චික ලග්න හිමියන්ට තිබෙන්නා වූ බාධා තත්ත්ව ටිකක් ඉවත් වෙනවා. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තුවකින් ඉඳිනවා වෘශ්චික ලග්න හිමියෙක් වශයෙන් විශේෂයෙන්ම අලුත් තැනක පදිංචියට යන්න. එහෙම නැත්නම් අලුතෙන් ස්ථිර දේපලක් මිලදී ගන්න. එහෙමත් නැතිනම් විදේශ රටක ඉන්න කෙනෙක් නම් විදේශ පදිංචිය ලබා ගන්න බලාපොරොත්තුවෙන් හිටියටම ඔන්න වෘශ්චික ලග්න හිමියනි හොඳ අවස්ථාවක් තියෙනවා. ඉදිරි සති දෙක සහ සති තුන අතර කාල සීමාව තුළ වෘශ්චික ලග්න හිමියන්ට පුළුවන් පොඩ්ඩක් විතර මේ සඳහා උත්සාහ කරන්න. මේකට හේතුව තමයි රවිගේ පිහිටීම 8 වෙනියේ තැන්පත් වෙලා ඒ වගේම ගුරු ග්‍රහයන් 9 වෙනියේ බලවත් තත්ත්වෙන් තැන්පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් එක්ක යම්කිසි ආකාරයකට ඔබට හදිසි වාසනාවක් එන්න පුළුවන්. ඔබට තිබෙන්නා වූ මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න වෙනදට වැඩිය. යම්කිසි ආකාරයක පොඩි වාසනාවක් වෘශ්චික ලග්න හිමියන්ට ඔක්තෝබර් 31 දක්වා කරගෙන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් යම්කිසි ආකාරයක ගොඩාක් දුරට ආර්ථිකමය වශයෙන් බලපානවා. නමුත් ඒක ගොඩාක් දුරට වෘශ්චික ලග්න හිමියෙක් වශයෙන් ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් ඒ වගේම යම්කිසි ආකාරයක උසස් අධ්‍යාපන අංශ සම්බන්ධ ව්‍යාපාර ඒ වගේම විදේශ අංශයන් සම්බන්ධ ව්‍යාපාර සහ රැකියා සම්බන්ධව ඔබ වැඩ කටයුතු කරනවා නම් වඩාත්ම යහපත් ලෙස බලපානවා. එම රැකියා සහ වෘත්තියන් කරන අයට ටිකක් දියුණුවක් එනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන අයට ටිකක් ඉතාමත්ම හොඳ කාලයක් වෘශ්චික ලග්න හිමියන්ට. ඒ වගේම බහුතර වෘශ්චික ලග්න හිමියන් මෙන්න මේ පිහිටීම නිසාම ටිකක් වෙනදට වඩා තීක්ෂණ නුවණකින් වැඩ කටයුතු කරන බව පෙනෙන්නට තිබෙනවා. නමුත් මේ දිනවල තිබෙනා වූ අර හදිසි කලබලකාරී ගතිය ඔබ නවත්ත ගත්තේ නැත්නම් මේ කාල සීමාව ඉවර වෙන්න කලින් ඔබට යම්කිසි ආකාරයක ගැටලුවක් එන්න පුළුවන්. විශේෂයෙන්ම වෘත්තීය සම්බන්ධව. ඒ නිසා ඔබ අන්‍යයන් සමග සමාජයේ වැඩ කටයුතු කරද්දී ඔබේ වෘත්තීය ස්ථානයේ වැඩ කටයුතු කරද්දී රැකිරක්ෂා ස්ථානයේ වැඩ කටයුතු කරද්දී යම්කිසි ආකාරයකට මේ දිනවල ටිකක් විතර ඔබ ප්‍රවේශමෙන් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන කියන එක මතක තියාගන්න වෘශ්චික ලග්න හිමිනි. ඉතින් මෙන්න මේ ආකාරයේ පලාපල කිහිපයක් ඔබට තිබෙනවා. කොහොම නමුත් ඉදිරි සති 3 දැනට තිබෙනා වූ ප්‍රශ්න ටිකක් විතර අවම වෙන තත්ත්වයක් තිබෙනවා. විශේෂයෙන්ම වෘශ්චික ලග්න හිමියන්ට ඒක ඊටාත්ම යහපත් ආකාරයෙන් බලපානවා. ඉතින් වෘශ්චික ලග්න හිමියනි ඉදිරි සති 3 තුල ඔබ යම්කිසි ආකාරයක සමාජීය වශයෙන් ඒ වගේම වෘත්තීය වශයෙන් ටිකක් විතර කල්පනාවෙන් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න. ඔබට තිබෙන බාධා තරම්ම තකන්න යන්න එපා. තාවකාලික තත්ත්ව බවට තමයි පත් වෙන්නේ. මේවා ටිකක් ඔබේ ජනපත්‍රය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒක ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕන. අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් වෘශ්චික ලග්න හිමියන් ඔබට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. ජය වේවා.